තාක්ෂණවේදී ප්‍රියන්ත සුභාෂිනී සුබසේන සමග පුෂ්පා ජයවර්ධන ඉදිරියට යන විට ඔවුන්ට පෙනුණා ධර්මදත්ත රජතුමා නගර සංචාරයේ යෙදී රජ පෙරහර මම සෝදිසි කොට බලාගත්තා. මොනවද? ඇගේ නම සුජාතා. ඇය විවාහකයි දේවයන් වහන්සේ. විවාහකයි. විවාහකයි? එහෙමයි. අර අස්රියේ නැගී යන්නේ අර ඉදිරිය බලාගෙන. ඒගේ සැමියා සුමන තමයි දේවයන් වහන්සේ ඒ අශ්වරථය පදවන්නේ. අනේ බොල ඇමතිය. මට එසේනම් බැරි වේවිද ඒව ලබා ගන්න? ලබා ගන්නේ කෙසේද? මට හොඳටම විශ්වාසයි දේවයන් වහන්සේ. ප්‍රිය පදවන්නේ ඇගේ සැමියා සුමන. එසේනම් ඒ රූපරාමුවෙන් අපට පෙන්වා දෙන්න. අද සමාජයේ මෙවැනි අසාධාරණ නින්දා සහගත සිදුවීම් ඕන හැටිය අපිට අහන්න දකින්න ලැබෙනවා. තම අනියම් සැමියා සමග එක් වී තමන්ගේ නිත්‍යානුකූල සැමියා මරා දමන ගැහැණුන් වගේම අනියම් බිරිඳ සමග එක් වී තමන්ට ආදරය කරන තමන්ගේ ලෙයින් හැදුණු වැඩුණු දරුවන් පෝෂණය කරන තමන්ගේ ඕසතුන්ගේ අශ්වරථය තුළ චූඩා මාණික්‍ය සැඟ වූ ඒ ඇමති කුමක්ද කළේ? ජනතාව අමතා යම් නිවේදනයක් කිරීම. බලන්න පින්වතුනි දැන් ඔය හත්වන රූපරාමය. නිශ්ශබ්දව මා විසින් රාජ නියෝගය පරිදි කරනු ලබන විශේෂ නිවේදනයට වහාම සවන් දී ඒ අනුව සහයෝගයෙන් ක්‍රියා කරත්වා. නිශ්ශබ්දව නගර සංචාරයේ යෙදෙමින් සිටි සෑම මිනිසෙක්ම සීරියෙන් සිටියු. බෙල්ල කපන්න අපිට මේ ආකාරයට බොරු චෝදනා නගන්නේ නිරපරාධ. ඒ
ඉඳන්ම චත්ත ඉතාමත්ම දක්ෂ දරන සිටුවමේ පෙන්වා දෙන ආකාරය. හිරු නැගීමට ප්‍රථම පිටත් වීමටයි අපේ බලාපොරොත්තු. මට තාම මතකයි නුඹ කුඩා අවතියේ දෙමාපියන් කැටුව මෙහි ආ හැටි. ශිල්ප හදාරන්න. එදා මා භාරයට පත්වුන නුඹ අද යස තරුණයෙක්. එසේම ශිල්ප හැදෑරීම අවසන් කළා සාර්ථක. නැවත ගම්බිම් බලා යාමට අවසර ලැබෙනවා ඔබට. මගේ ආශිර්වාදයත් සමගම. ඔබතුමා මට යුතුයි නේද? නුඹ නැතිද ඇසුවේ ගැන ගුරුතුමාගෙන්? ඇසුව පියාණනි, ඇසුවා. එතුමා පැවසුවේ ගුරු පූජාව සිදුවිය යුත්තේ ශිෂ්‍යයාගේ වත්කම අනුව බවයි. මෙපමණයි මෙතකයි කිව නොහැකි බවයි එතුමා පැවසුවේ. එසේද? එසේනම් ගුරුතුමා හමු වෙන්න මෙම ගුරු පූජාව සමගම. කහවණු 2000ක් රැගෙන ඔහු නිවසින් පිට වූවා. යනවා ඔහු වනය මැදින් දකින්නට තම ඇදුරු තුමන් උගත මනා ශිල්පයන්ට දින ලෙස ගුරු පඳුරු අරන් දිනුවේ තමා ඓතිහාසික කල්යාණ රාජමා විහාරීය එක්සත් මල් ව්‍යාපාරිකයන්ගේ වෛශාඛ්‍ය සමිතිය මගින් ඉදිරිපත් කරනු ලබන චත්තමානව කතා වස්තුව රැගත් තොරන් රාජයා දැන් විවෘත කර අවසන්. අපි මේ අවස්ථාවේ කවියෙන් සුබ පැතුම් එක් කිරීම සඳහා 2019 ශ්‍රී ලංකා බුදු හිමියනේ කොහෙද තියන්නේ? උඩ දියන්නේ හරි. බලන්න පොඩ්ඩක් ඕන. වෙනද බලන්න නෑනේ. මේක හදලා තියෙන කියලා පේනවද?
ලස්සනයි වීඩියෝ නේ ෆෝන් එකට බබා. සරණයි ජිල්ලාර ඉතින් 2025 වර්ෂයේ අතුරු වන්දනා උතුම් උපත් නමස්කාරයට සමගාමීව හැම වසරක් පාසාම දුන්නාදී වන්දනා අපේ දේ රැකගෙන අලුත් දේ විදියට අරගෙන හැමදාමත් ඔබ යාලින් දිදෙන ටීවී දෙරණ ඒ වගේම සරණාදී වන්දනා උතුම් රසත් නමස්කාරයේ මේ ආකාරයෙන් ඉදලා දී ජිල්ලාර ඉතින් අපි මතක් කරනවා අතිවිශාල ජනගංගාවක් මේ වෙන විට ඓතිහාසික කැලණිය රජමහාවිහාරයේ වඳින්න වෙනවා. ඉතින් ඔබේ පරිස්සම ඔබේ එතුමාගේ මතක් කිරීම සමග විශේෂ මතක් කරන අනිත් ප්‍රේරණායක මහත්මයා කියන්නේ ඉතින් ඔයාලගෙනද ජීවිතයෙන් දෙකද එහෙම නැත්නම් කොතනින් එතුමාව දක්වන මොකද ප්‍රස්තාවදී උදාහරණ දීලා තියෙනවා. කැලණිය රජමහාවිහාර ස්ථානයේ තමයි අපි අසවසේදී ප්‍රේම ශ්‍රී කල්යාණ සත්කලාපයේ ප්‍රබෝධ මොහොතේ කින්නකරන අරගෙනලා තියෙන්නේ. මේ කැලණිය රජමහාවිහාර ස්ථානයේ අපි මේ විදිහට මරණ ශ්‍රී කල්යාණ සත්කලාපයේ එකතුලා තිබුණු විශේෂම මතක් කරන්න ඕනේ කැලණිය රජමහාවිහාරය ගැන. මේ කැලණිය රජමහාවිහාරය ගැන මතක් කරද්දී විශේෂම මතක් කරන්න ඕනේ ලෝකේ ප්‍රබෝධ ගන්න විශේෂ අඩු අනුවත්තා වර්තමාන දෙකේ අසවර්තන ඉස්තෝ අද කතාවිතේ වහන්සේ කැලණියේ ප්‍රබෝධ කළ අවස්ථාවේ
පොළොපොළකල නාග ශුභ උදාහරණයක් ලැබෙනවා. මේ කාඩ්බෝඩ් වලින් ඉවත් කරන සංස්කෘතික හා සෞන්දර්යාත්මක ප්‍රසංගයක් අද දිනේ ඔබට නරඹන්න මේක බලාගෙන සමගින් සැකසයි සිටි අයෝක්‍යය විදගන්නත් ඔන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ කාර්යාලයේ ධර්ම විද්‍යාලයේ සිසුන් ඉවත් කරන මේ සංස්කෘතික හා සෞන්දර්යාත්මක ප්‍රසංගයේ සැකසයි සිටි එකතුවී නරඹන්න කියන අපි මේ විදිහට ඔබට මතක් කරනවා. ये पांचल का आकृति ने Ano kami mukat ni baba may wala yan ni wala kuno bem ne wala kuno bem Mana tadi yang tipe? Plastik lagi jual.
උතුරස් විහිදෙන හැටි දෙක ගන්නට සැමදෙන මෙහි එක් රොක් වෙනවා තිරුවන් සරණම ලැබගෙන ඔබ හැම සැමදා සතුටින් වැජබෙනවා සහ ඉදිරිපත් කිරීම. කැලණිය ඉගොඩ කැලණිය කිත්සිරි මෙවන් රාජමහා විහාරස්ථානය. සම්මානනීය අනුශාසකත්වය. ඓතිහාසික ශ්‍රී කල්යාණී උභය රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ගරු කුලපති අග්‍රමහා පඬිත උපාධ්‍යාය සම්මානිත මහාචාර්ය අති ගෞරවාර්හ කොළඹිටියේ මහින්ද සංඝරත්නිත නායක මහා ස්වාමීන් වහන්සේ සහ කැලණිය එගොඩ කැලණිය කිත්සිරි මෙවන් රාජමහා විහාරස්ථානයේ ගරු පූජ්‍ය අධ්‍යාපනවේදී අඹේකුස්සේ අමරජෝති හිමිපාණන් වහන්සේ. තොරණ ඉදිකිරීම සහ විදුලි ආලෝක රටා නිර්මාණය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුලි කාර්මික සහතිකල ප්‍රවීණ විදුලි තාක්ෂණවේදී කුසුම්සිරි ජයසූරිය කුසුම්සිරි රේඩියෝ අංක 23 විහාර මාවත කැලණිය. පරිපත නිර්මාණය. උත්තහලම්බනරණී පහළ වම් පස අංක 1 දරන රූපරාමුවෙන් අපට දර්ශනය කරවන්නේ එදා සැවැත් නුවර ජේතවනාරාම ධර්ම මණ්ඩපයේ අපගේ ස්තුතිය ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඔබේ දුරකථන වලින් වීඩියෝ ගත කිරීම ඒ වගේම ඇතුළත ගියා Thank you.